සුබ දවසක්. අද දවසේ දේවචනීය කොටසකට අපි එහුම්කන් දෙමු. මතෙව් 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත් වෙන කවුරුම ස්වර්ග රාජ්‍යයේ ඊට උතුම් තැනැත්තාය. ආමෙන්. යටත්කම. ඔබ හිතලා බලන්න මේ පොළොව තුල වඳ වේගෙන යන සත්තු ගැන අපි අහලා තියෙනවා. ඒ වගේම විනාශ වේගෙන යන ගස් කොළන් තියෙනවා. ඒ වගේම හීන වේගෙන යන ගුණාංගත් තිබෙනවා. ඉන් ප්‍රධාන එකක් තමයි මේ යටහත් පහත්කම. ඇයි ඒ? හරියට ගම් වතුරක් එක පැත්තකට ඇදීගෙන යනවා වගේ මිනිස්සු ගොඩාක් වෙලාවෙදි පුරසාරම් උඩඟුව පැත්තට යොමු වෙලා තිබෙනවා. පෙන්නගත්ත රංගපාගත්ත ලෝකයක් බවට ලෝකේ පත් වේගෙන යනවා. ඒ නිසා අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය තුළින් අපි බලමු ඇයි අපි යටහත් පහත් විය යුත්තේ කියලා. මම ඔබත් එක්ක කාරණා 3ක් බෙදා ගන්නවා. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඔබේ ජීවිතයේ මේ කොයි තැනකද තිබෙන්නේ කියලා. මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන යටහත් පහත්කම මට තියෙනවද කියලා. පළවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියා තිබෙනවා යටහත් පහත් වෙන්න කියලා. උදාහරණයක් ලෙස ජේසුස් එදා ගෝලෙන්ට කිව්වා. මොකද ගෝලයෝ ඔවුන් අතර කතා වුණා ස්වර්ග රාජ්‍යයේ කවුද උතුම්ම කෙනා කියලා. එහෙනම් ඔවුන්ටත් මේ පොළවේ ජීවත් වෙද්දි මේ පොළවේ ක්‍රමය නිසා ඔවුන්ට දිව්‍යමය අරමුණු ඒ වගේම දිව්‍යමය ඉලක්ක වැරදිලා තිබුණා. ඒ වෙලාවේදී ඔවුන්ට ජේසුස් මේ පොළවේදී ඔවුන්ව නිවැරදි කරනවා. ස්වර්ගයේ ඊටා උතුම් කෙනා වෙන්නේ කුඩා දරුවෙකු පෙන්නලා මේ කුඩා දරුවා වගේ යටහත් වෙන කෙනා කියලා. ඔබ හිතලා බලන්න ඇයි කුඩා දරුවෙක් වගේ යටත් වෙන්න කියන්නේ? ඒ තමයි අර පොඩි දරුවෙක් වගේ හැසිරෙන්න කියන එක නෙමෙයි. කුඩා දරුවෙක් හැමතිස්සෙම දෙමව්පියව විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ උපකාර මත යැපෙනවා. ඒ වගේම ඔවුන්ගේ මඟ පෙන්වීම මත ජීවත් වෙනවා. ආන්ගේ වගේ අපිත් දෙවියන් වහන්සේ කෙරේ උන්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේගේ උපකාර මත යැපෙමින් ඒ වගේම උන්වහන්සේගේ ඒ සියලු මඟ පෙන්වීම් වලට කීකරු වෙන එක බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ වගේම දෙවෙනි කාරණාව තමයි අපි බලමු යටහත් පහත්කම තුලින් අපි ලබන්න යන යහපත් විපාක මොනවාද? ඒ වගේම යටහත් පහත්කම නැතිවීමෙන් අපි ලබන්න යන අයහපත් විපාක මොනවාද කියලා දේව වචනේ. ඒ තමයි මම ඔබත් එක්ක බෙදා ගන්න ශෙපිනිය 3 වෙනි පරිච්ඡේදයේ පද කීපයක් 11 වෙනි පදයේදී මෙන්න මෙහෙම කියනවා. ඒ තමයි එකල මම නුඹේ උඩඟ වූ ප්‍රීතිමත් වෙන්න නුඹ තුලින් පහ කරන්නේ. ඇයි මේ? කවුද නුඹ කියන්නේ? ජෙරුසලමේ දා හිටපු ඒ සෙනගට. එහෙනම් ඒ සෙනග අතර උඩඟු වෙච්ච අයව පහ කරනවා. හේතුව මොකක්ද? ඒකේ පළවෙනි පද කීපේ කියලා තියෙනවා. උඩඟු කෙනෙකු දෙවියන් වහන්සේගේ ඒ හඬට කීකරු වෙලා නැහැ. එහෙනම් උඩඟු කෙනෙකුට බෑ දෙවියන් වහන්සේගේ අවවාද පිළිගන්න බෑ. දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ. එහෙනම් උඩඟු කෙනෙක් කියලා කියන්නේ කැරලිකාර මිනිස්සෙක් හා සමානයි. එයාට දෙවියන් වහන්සේට විතරක් නෙමෙයි තව මිනිස්සෙකුටවත් ගේ හඬකට කීකරු වෙන්න බැරි කෙනෙක්. නමුත් යටහතුන්ට මොකක්ද කියන්නේ? උන්වහන්සේ කියනවා යටහත් අයට මෙන්න මෙහෙම. මම නුඹ තුල යටහත් වූ දිලිඳු සෙනගක් ඉතුරු කරන්නෙමි. ඒ කියන්නේ නුඹ තුල කියන්නේ ජෙරුසලම තුල. එහෙනම් ඒගොල්ලන්ගේ ගුණාංග කොයි වගේද? ඒගොල්ලෝ දෙවියන් වහන්සේව විශ්වාස කරන, අයිතුකම් කරන්නේ නැති, බොරු නොකියන වංචා දිවක් නැති සෙනගක් කියලා කියනවා. ඒ වගේ මේ සෙනග සැනසීමෙන් ජීවත් වෙන්න යන විනිශ්චයකින් නිදහස් වෙච්ච ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ කියන ඊශ්‍රායෙල් රජ වූ ස්වාමින් වහන්සේ ඔවුන් එක්ක ඉන්න යනවා කියලා. ඉතින් ඒ නිසා ඔබ හිතලා බලන්න මොන සැනසීමක්ද උන්වහන්සේ තමුන්ගේ දරුවෙක් ඉඳලා ජීවිතේ භුක්ති විඳින්න සැනසීම දීපු එක. ඒ කොයි අයටද? යටහත් අයට. වගේම මම තව උදාහරණයක් ගන්නවා දෙවියන් වහන්සේගේ වචනේ නෙබුකද්නේසර් රජුරුව ගැන. නම් ඔහු එක වෙලාවකදී ඔහුගේ ඒ පුදුම රාජධානිය දැකලා ඔහු කියනවා මාගේ බලපුලුවන්කාරකමෙන් මා විසින් ගොඩනගපු මහත් බැබිලෝනිය කියලා ඔහු
ඔහුගේ වචන වලින් උඩඟු වචන වලින් ඔහු ප්‍රකාශ කරද්දිම ඔහුට දේව විනිශ්චය එනවා. මොකක්ද සිද්ධ වුනේ? හරියට සතෙක් වගේ අහසේ පින්නට තෙමි තනකොළ ගොනුන් වගේ තනකොළ කාලා ඒ වගේම ඔහුගේ හිසකේ කියනවා හරියට රාජාලි පිහාටු වගේ කියලා. ඇයි සතෙක් වගේ ඉඳලා තියෙන්නේ? ඊට පස්සේ ඔහු මොකද කරුවේ? ඔහු දේ වචනේ කියනවා මම මාගේ ඇස් ස්වර්ගයේ දෙසට එසවීමි. මාගේ සිහිය මට පැමුණුනේ කියලා. මෙච්චර වෙලා උඩඟු අය බලන්නේ තමුන් උඩ ඉඳගෙන තව කෙනෙකුව පහත් කරලා යටත් කරලා පහත් විදියට. නමුත් උඩ බලපුවම තමයි දෙවියන් වහන්සේගේ මහත් වූ කරුණාව අපි දකින්නේ. හරි සිහිය එන්නේ. නෙබුකද්නේසර්ට හරි සිහිය ආව කියනවා දෙවියන් වහන්සේ දෙස බලපුවම. එහෙනම් හරි සිහිය අපම ඔහු මොකද කරන්නේ? ඔහු උන්වහන්සේ වර්ණනා කරනවා. උන්වහන්සේගේ මහිමාශ්‍රීය තේජස වර්ණනා කරනවා. ඒ විතරකුත් නෙමෙයි. ඔහු කියනවා උඩඟු කමින් හැසිරෙන්න පහත් කරන්න දෙවියන් වහන්සේට පුළුවන් කියලා. එහෙනම් යටහත් කමේ යහපත් විපාකයකුත් ඒ වගේම උඩඟු වෙන්න ආයත අයහපත් විපාකයකුත් මේ පොළොව තුල තිබෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි එහෙනම් අපි කාවද ආදර්ශයට ගත යුත්තේ? දෙවියන් වහන්සේගේ වචනේ අපි බලමු. වෙන කවුරුත් නෙමෙයි ජේසුස් තමයි අපේ එකම ආදර්ශය. ඇයි? උන්වහන්සේ ස්වර්ගය අතහැරලා පොළොවට ආවා. ඒ වගේම ඉපදුනේ කොහෙද? ගවලෙනෙක් ඉපදුනා. රැකියාව වඩු වැඩ. හැසිරු කලේ ලෝකේ කවුන් කරපු අය, පව්කාරයෝ කියපු අය. ඒ වගේම උන්වහන්සේගේ ගෝලෙන්ගේ පාද හොදන්න තරම් උන්වහන්සේ යටත් වුණා. ඒ වගේම මැරුණේ කොහොමද? කුරුසියක තමුන්ව මරපු අයට සමාව දීලා. එහෙනම් මේට වඩා ආදර්ශයක් තියනවද? හැබැයි අපිට මේ පොළොවේ සියල්ල නොමිලේ ලැබුණේ අපේ පවුල, ඒ වගේම අපේ හැකියාවත්, ඒ වගේම අපේ තනතුරු, වත්පොහසත්කම්, මේ දේවල් දෙවියන් වහන්සේ අපිට ලැබෙන්න සැලැස්සුවා. ඒවා තියාගෙන අපි කොච්චර පුරසාරං කියනවද? අපි කොච්චර සිතින් උඩඟු වෙනවද? මේ ඔක්කොම දෙවියන් වහන්සේ දකිනවා. ඉතින් ඒ නිසා අද දවසේ ඔබ සිතලා බලලා වෙනස් වෙන්න. අපි අද දවසේ යටහත්ව ඉඳීමෙන් අපි ලබන්ට යන ආශිර්වාද මොනවාද? ප්‍රධානම දේ, පළවෙනි දේ අපේ ආඥාවන් වහන්සේ අහන්න යනවා. යටහතුන්ගේ ආඥාවන් වහන්සේ අහනවා. දේ වචනේම ඔබට උදාහරණයක් කියනවා. දානියෙල් 10:12 කියනවා. නුඹේ දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන්නත් නුඹේ සිත යොමු කරන්නටත් පටන්ගත් පළවෙනි දාසිට නුඹේ වචන අසනු ලැබීවි කියලා. එහෙනම් යටත් වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් වචන ඇහුවා කියනවා. දෙවෙනි දේ තමයි කරුණාව ලබන්න යනවා. යාකොබ් 4:6 කියනවා දෙවියන් වහන්සේ උඩගුවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දක්වනසේක කියලා. ඒ වගේම තුන්වෙනි එක තමයි ස්වර්ගික උරුමය ලබන්න යනවා. මොකක්ද? වහන්සේ කියනවා සිතින් දිලින්දු ආශිර්වාද ලද්දෝයි මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ කියලා. ඒ වගේම සඵලත්වය ලබන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ බොහෝ දේ වචනේ පද තිබෙනවා. ඒ නිසා හිතලා බලන්න. ඔබ හිතලා බලන වෙනස් වෙන්න. මේ දාල යන දේ නිසා ඔබේ සිත උඩඟු වෙනවා නම් ජේසුස් දිහා බලලා වෙනස් වෙන්න. දේ පිලිප්පි 2:5 කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුල තිබේවා කියලා. එලෙස සිතමින් උන්වහන්සේ වගේ වෙනස් වෙන්න. ඔබට ජේසුස් පිට